අද දවසේ අපේ ගමනාන්තය වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ පිහිටා තිබෙන කිංස් කැනියන් නැෂනල් පාර්ක් කියන ජාතික වනෝද්‍යානය. මේ නැෂනල් පාර්ක් එක ගොඩාක්ම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ එහි තියෙන යෝධ සීකෝයා ශාකයන් නිසා. ඉතින් ලෝකයේ විශාලතම ගස විදිහට හඳුන්වන ජෙනරල් ෂර්මන් කියන ශාකයේ පිහිටලා තිබෙන්නේ මීට යාබදව තියෙන සීකෝයා නැෂනල් පාර්ක් කියන උද්‍යානය තුල. ඉතින් ලෝකයේ දෙවැනියට විශාලතම ශාකයේ විදිහට හඳුන්වන ජෙනරල් ග්‍රෑන්ට් කියන යෝධ සීකෝයා ශාකය මේ කිංස් කැනියන් නැෂනල් පාර්ක් එක තුල දකින්න පුළුවන්. ඊට අමතරව තවත් යෝධ සීකෝයා ශාකයන් දහස් ගණනක් මේ වනෝද්‍යානය තුල බලා ගන්න පුළුවන්කම තියෙනවා. මෙහිදී ඔයාලා දකින්න මේ හැම සීකෝයා ගහක්ම අඩි 200කට විතර වැඩි උසකින් යුක්ත ඉතාම දැවැන්ත ගස්. ඇත්තටම මේ වීඩියෝ එකකින් බලලා හිතා ගන්නත් අමාරුයි මේවා කොයිතරම් විශාලද කියලා. මේ තරම් විශාල ගස් මම ඇත්තටම ලංකාවේදී නම් දැකලා තිබුණේ නැහැ. මොකද මේ වගේ උස ප්‍රමාණයත් එක්ක සහ ඒ වගේ ට්‍රන්ක් එක නැත්නම් කඳේ තියෙන වට ප්‍රමාණයත් එක්ක එකතු කරපුවාම ඒ තරම් දැවැන්ත ගස් අපිට ලංකාවේදී බලා ගන්න බැහැ. මේ යෝධ සීකෝයා ශාකය දකින්න ලැබෙන්නේ මේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සියරා නෙවාඩා කියන කඳුකර ප්‍රදේශය තුල පමණයි. ඉතින් මේ ගස් මේ ප්‍රමාණයට ලොකු වෙන්න අවුරුදු 1000කට වැඩි කාලයක් ගත වෙනවා. ඉතින් මුල් කාලේ මේ ප්‍රදේශවල පදිංචිට ආපු ඒ යුරෝපීය මුල් පදිංචිකරුවෝ දව සඳහා මේ ශාක යම් ප්‍රමාණයක් විනාශ කරලා තියෙනවා. ඉතින් 1890 දී මේ වනෝද්‍යානයේ පිහිටවන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ මේ සීකෝයා ශාක ඒ දව කර්මාන්තකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම තමයි. මේ ඔබ දකින්නේ ෆෝලන් මොනාච් කියලා හඳුන්වන යෝධ සීකෝයා ශාකය. මේක අවුරුදු 100 ගානකට කලින් ස්වභාවිකවම කඩාගෙන වැටුණු ගහක්. මේ කඳ ඉතාම විශාලයි. ඔබට පේනවා සාමාන්‍ය පුද්ගලයෙකුට කිසිම අපහසුයක් නැතුව මේ තුලින් ඇවිදගෙන යන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මුල් කාලේ මේ ප්‍රදේශයේ සංරක්ෂණ කටයුතු වල යෙදුණු ඒ සංරක්ෂණ නිලධාරීන් එයාලා මේකේ වාසස්ථානයක් විදියට එහෙම නැත්නම් එයාලා කැම්පින් කරපු තැනක් විදියට මේ ශාකය එයාලා පාවිච්චි කරලා තියෙනවා. මේ යෝධ සීකෝයා ශාකයන් මේ තරම විශාල වෙන්න ප්‍රධානම හේතුවක් වෙලා තියෙන්නේ ඒ වගේ දීර්ඝ ආයු කාලය ඒ වගේම ස්වභාවික ව්‍යසනයන් වලට යාළගේ තියෙන ප්‍රතිරෝධය. ඉතින් අවුරුදු දහස් ගණනක් තිස්සේ තිබිච්ච ශීත ඍතු කටුක කාලගුණ තත්ත්වයන් නියඟයන් ඒ වගේම ලැබුගිනි මේ හැම එකකටම එයාලා සුවිශේෂී ප්‍රතිරෝධයක් දක්වලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි අවුරුදු දහස් ගණනක් තිස්සේ යාළට නොනැසී ජීවත් වෙන්න හම්බ වෙලා තියෙන්නේ සහ මේ තරම් විශාල විදියට වර්ධනය වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් ඒ සැකස්ම කොයිතරම් සුවිශේෂීද කියනවා නම් මේ ස්වභාවිකව කඩාගෙන වටුණු මේ කඳන් පවා දි รา පත් වෙන්න අවුරුදු 100 ගාණක් ගත වෙනවා. දැන් මේ පරිසරය දිහා බැලුවොත් ඔයාලට පේනවා මෙහි ලංකාවට සාපේක්ෂව බැලුවොත් ජෛව විවිධත්වය ගොඩක් අඩු මට්ටමක තියෙන්නේ. ඉතින් අපේ අතේ ඇඟිලි ගානෙන් ගණන් කරන්න පුළුවන් තරමේ ශාක විශේෂ ප්‍රමාණයක් තමයි අපට දකින්න ලැබෙන්නේ. ඉතින් මේකට ප්‍රධාන හේතුවක් වෙලා තියෙනවා මේ ප්‍රදේශයට බලපාන ඒ කටුක කාලගුණ තත්ත්වයන් විශේෂයෙන්ම ශීත ඍතුවේ බලපෑම දැඩිව තියෙන නිසා ඒවට ඔරොත්තු දෙන්න පුළුවන් ශාක පමණයි මේ ප්‍රදේශයේ දකින්න ලැබෙන්නේ. මේ ඔබ දකින්නේ ජෙනරල් ග්‍රෑන්ට් නමින් හඳුන්වන ලෝකයේ දෙවැනියට විශාලතම ගස විදියට හැඳින්වෙන යෝධ සීකෝයා ශාකය. මේ ගසේ උස අඩි 268කුත් ඒ වගේම වට ප්‍රමාණය ගස මුලදී අඩි 107කුත් වශයෙන් සඳහන් වෙනවා. ඒ වගේම මේ ශාකය අවුරුදු 1700ක් විතර වයසයි කියලා හොයාගෙන තියෙනවා. ඉතින් සම්පූර්ණ වොලියුම් එක බැලුවොත් එහෙම ලෝකයේ විශාලතම ගස විදියට මේ ශාකය දෙවෙනි වෙන්නේ මිට යාබදව තියෙන සීකෝයා ජාතික වනෝද්‍යානයේ තියෙන ජෙනරල් ෂර්මන් කියන ගසට පමණයි. කිංස් කැනියන් නැෂනල් පාර්ක් එකට ඒ නම ලැබෙන්නත් බලපාපු සුවිශේෂී භූෂමතාවය තමයි දැන් අපි දකින්නේ. මේ කැනියන් එක නැත්නම් මේ දුර්ගය උතුරු ඇමරිකා මහද්වීපයේ තියෙන ගැඹුරින් වැඩිම කැනියන් එකක් විදිහට තමයි සැලකෙන්නේ. මේ කැනියන් එක හරහා යන සීනික් රූට් එකේ තමයි අපි දැන් ඩ්‍රයිව් කරන්නේ.
ඉතින් මේ පාරේ යනකොට ඒ දැනුණු හැඟීම මට මීට කලින් ලංකාවේදීත් අවස්ථා කීපයකදී දැනලා තියෙනවා. විශේෂයෙන්ම රිවර්ස් ටර්න් වල ඒ පාරේ ඩ්‍රයිව් කරනකොට, ඒ වගේම මහනුවර බදුල්ල රන්දනිකල හරහා යන රජමාවතේ ඩ්‍රයිව් කරනකොටත් මේ වගේම ෆීලිං එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඇල්ල වැල්ලවාය පාරේදීත් මේ වගේම දර්ශනයක්, මේ වගේම කඳු පන්ති වලින් මට වෙච්ච බොහොම ලස්සන මනරම් දර්ශනයක් එක්ක ඩ්‍රයිව් කරන්න ඒ ෆීලිං එක මට දැනෙලා තියෙනවා. මේ ඩ්‍රයිව් එකේදී අපි කන්ද බැසීමක්, එහෙම නැත්නම් ඩවුන් හිල් ඩ්‍රයිව් එකක් තමයි සිද්ධ කරන්නේ. ඉතින් මේ කන්ද පහළ තියෙන මැඩෝ එක, ඒ නිම්නයේ තියෙන දර්ශනීය ස්ථාන කීපයක් තියෙනවා. ඒවා බලාගෙන තමයි අපි දැන් යන්නේ. මේ සම්පූර්ණ ඩ්‍රයිව් එක හැතැම්ම 40ක් විතර වගේ දුරක් අපිට යන්න තියෙනවා. ඉතින් මේ ඇතැම් කඳුවල උස ගත්තොත් අඩි 8000කටත් වැඩිය උස බෑවුම් තියෙන ප්‍රදේශයක් තමයි අපි පහු කරන්නේ. මේ කැනියන් එක හැදිලා තියෙන ඇත්තටම අවුරුදු මිලියන ගානක ක්‍රියාවලියකින්. මේ පහලින් ගලා යන කිංස් රිවර් කියන ගඟ අවුරුදු මිලියන ගානක් තිස්සේ මේ හරහා දිගටම ගලා බහිනකොට ඒ හරහා ඇතිවෙච්ච කාදනයත්, ඒ වගේම මේ උස් කඳු ශිඛරවල තියෙන ග්ලේෂියර්ස්, එහෙම නැත්නම් අයිස් දියවීමේ ක්‍රියාවලියත් එක්ක එහි ප්‍රතිඵලයක් විදිහට තමයි මේ ගැඹුරු දුර්ගය නිර්මාණය වෙලා තියෙන්නේ. ඇත්තෙනම මේ ඈතින් පේන ඇතැම් කඳු ශිඛරවල තවමත් මිනිස්සුන්ගේ ගවේෂණයට ලක් නොවුණු ප්‍රදේශ පවා තියෙන්න පුළුවන් කියලා සඳහන් වෙලා තියෙනවා. මොකද මේ ප්‍රදේශවලට යන්න නිසි මාර්ග පහසුකම් නැහැ. ඉතින් ඊටාම දුෂ්කර ප්‍රයත්නයකින් පස්සේ දක්ෂ කඳු නගින්නන පමණයි මේ ප්‍රදේශවලට ළඟා වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඇතැම් ප්‍රදේශ තවමත් හරියට ගවේෂණයට ලක් නොවුණු කලාපයන් තියෙන්න පුළුවන්. ඒ වගේම සඳහන් වෙනවා අපිට අර ඈතින් පේන අර ගල් කඳු වලට පිටින් විශාල ජලාශයක්, එහෙම නැත්නම් ක්‍රේටර් ලේක් එකක් පිටලා තිබෙනවා කියලා. ඉතින් මේ ගිනි කඳු වල ක්‍රියාකාරීත්වය නිසා තමයි මේ ක්‍රේටර් ලේක්ස්, එහෙම නැත්නම් ජලාශය ඇති වෙන්නේ. ඉතින් මේ විශාල ජලාශය අපිට දකින්න නොහැකි වුණත් ඒ සඳහා ළඟා වෙන්න පුළුවන් දින කීපයක ඊටාම අසීරු හයික් එකකින් පස්සේ. නමුත් අපිට ඒක කරන්න හැකියාවක් නැහැ. ඒ සඳහා නිසි පුහුණුවක්, ට්‍රේනින් එකක් අපිට නැහැ. ඉතින් ඒ නිසි පුහුණුවක් ලැබූ හයිකර්ස්ලට ඒ කඳු නගින්නන්න ඉතාම වෙහෙසකර ගමනකින් පස්සේ ගිහිල්ලා මේ ජලාශය දැක ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අවාසනාවකට අපිට මේ ජලාශය දැක ගන්න ලැබෙන්නේ ඉන්ටර්නෙට් එකකින්, එහෙම නැත්නම් අන්තර්ජාලයෙන් ගත්ත පින්තූරකින් පමණයි. හැබැයි එහෙම බලපුවාමත් ඔබට තේරෙනවා ඇති මේ කඳු පන්ති කොයිතරම් විශාලද, කොයිතරම් දේවල් ඒ තුල හැංගිලා තියෙනවද කියලා. මේ ග්‍රීස්ලි ෆෝල්ස් කියලා හඳුන්වන දියඇල්ල මේ ගමන තුළ අපිට දකින්න ලැබුණු තවත් විශේෂ ස්ථානයක්. අඩි 80ක් විතර උසින් යුක්ත දියඇල්ලක්. දැන් අපි ළඟා වෙන්නේ මේ මාර්ගයේ කෙළවරේ තියෙන වැලි එකට, එහෙම නැත්නම් මිටියාවතට. ඉතින් මේ වැලි එකෙත් ලස්සන දිය පාරවල්, තනබිම්,
ඒ වගේ හැදිච්ච ලස්සන දර්ශනයක් බලන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට සූදානම් වෙන්නේ මේ වැලිය එකේ තියෙන ලස්සන බලන්න. ඉතින් වසර දහස් ගාණක් තිස්සේ අර ඉහළ කඳු ශිඛරවල ඉඳලා සරුපස් පහළ මේ මිටියාවත ප්‍රදේශයට ඇවිල්ලා දැන් මේ ප්‍රදේශයේ පරිසර පද්ධතිය සාපේක්ෂව සාරවත් භාවයක් දකින්න පුළුවන්. ඉතින් මේ ප්‍රදේශයේ අපිට සීකෝයා ශාක දකින්න ලැබෙනවා. හැබැයි මේ සීකෝයා ශාක අර අපි ඉහළ කඳුවල දැකපු සීකෝයා ශාක තරම් දැවැන්ත විශාල ප්‍රමාණයේ ශාක නෙවෙයි. මේ ප්‍රමාණයට මේවා වර්ධනය වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි ඉන්නේ මේ කැනියන් එකේ නැත්නම් මේ දුර්ගයේ පහළ කොටසේ. ඉතින් දෙපසින්ම අඩි 1000 ගාණක් උස කඳු පන්ති වලින් වට වෙලා තියෙන්නේ. ඉතින් අවුරුදු 1000 ගාණක් තිස්සේ මේ පහළට කඩාගෙන වැටුණු ගල් කුළු ඒව තාමත් මේ පහළ දුර්ගයේ මේ මිටියාවතේ අපිට දකින්න පුළුවන්. ඒ වගේම මේ මැඩෝ එකේ වෙනත මිටියාවත මම කලින් සඳහන් කරා වගේම ඊටාම ශාස්ත්‍රීය පරිසර පද්ධතියක් දියපාරවල වලින් මට වෙලා ඒ තෙතමනේ සහිත ශාස්ත්‍රීය පරිසරයක් තමයි තියෙන්නේ. ඉතින් අවට දර්ශනයත් මේ කඳු වලින් වට වෙච්ච මේ හුදකලා ශාස්ත්‍රීය බිමක මේ තියෙන හැඟීම මේ දර්ශනය ඊටාම මනරම් දර්ශනයක්. ඉතින් ඒ ආපසු එන ගමනේදී අපි ඒ පසු කරගෙන ආපු මිටියාවත දෙස නැවත උස් කඳු භූමියක ඉඳලා බලනකොට මේ ස්වභාවික පරිසර පද්ධතිය කොයිතරම් විශාලද, ඒ වගේම මේ ස්වභාවික පරිසරයේ මිනිස් වශයෙන් අපි කොයිතරම් පුංචි සාධකයක්ද කියන කාරණය ගැන අපිට හැඟීමක් ඇති වෙනවා. මීට තරමක් ආසන්න දර්ශනයක් මම මීට පෙර මාතලේ රිවර්ස්ටන් ප්‍රදේශයේදී අත්විඳලා තිනවා. ඉතින් ඔබටත් ඒ අත්දැකීම තියෙනවා ඇති. ඊළඟට අපි බලන්න යන්නේ මේ මනුෂ්‍ය ක්‍රියාකාරකම් නිසා ඒ පරිසර පද්ධතියට ඇතිවෙච්ච බලපෑම ගැන පෙන්වන ස්මාරකයක්. ඉතින් මේ ප්‍රදේශය මීට අවුරුදු 100 ගානකට කලින් 1800 ගණන් වල දැව කර්මාන්තකරුවන්ගේ ක්‍රියාකාරකම් බහුලව පැවති ස්ථානයක්. ඔබ මේ දකින්නේ මාක් ට්වෙන් 3 යනුවෙන් හැඳින්වූ යෝධ සීකෝයා ශාකය පිහිටා තිබූ ස්ථානය. අඩි 318ක් උස අඩි 52ක වට ප්‍රමාණයක යුක්ත වූ ඉතාම දැවැන්ත සීකෝයා ශාකයක් විදිහට මේක සඳහන් වෙන්නේ. ඉතින් මේ ගස අද දවසේ තිබ්බනම් සමහර විට මේක ලෝකයේ විශාලතම ගස් වලින් එකක් බවට පත් වෙන්න තිබුණා. ඉතින් මේ ගස 1891 වර්ෂයේදී කපා හැලලා තියෙනවා. ඉතින් මේ අවට මේ වගේම කපා හැලපු තවත් යෝධ සීකෝයා ශාක ගණනාවක මුල් කොටස් දකින්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ මාක් ට්වෙන් කියන මේ ගස කපා හැලලා තියෙන්නේ එක්තරා සුවිශේෂී හේතුවකට. ඉතින් අපි මේ කතා කරන 1800 ගණන් වලදී ඇමරිකාවේ මේ බටහිර වෙරළාශ්‍රිත ප්‍රාන්ත ඒ තරම්ම ජනාවාස වෙලා තිබුණේ නැහැ. ඉතින් වැඩිපුර ඇමරිකානුවන් ජීවත් වුණේ නැගෙනහිර වෙරළාශ්‍රිතව තියෙන නිව්යෝක් වගේ නගර ආශ්‍රිතව. ඉතින් මේ සියරා නෙවාඩා කඳුකරයේ තුල තියෙන මේ යෝධ සීකෝයා ශාක සම්බන්ධව බහුතරයක් ඇමරිකානුවෝ දැනුවත්භාවයකින් හිටියේ නැහැ. ඉතින් ඒ වගේම මේ තරම් විශාල දැවැන්ත ගස් මේ මහ පොළොවේ තියෙනවා කියන කාරණේ පවා පිළිගන්න ඔවුන් මැලිකමක් දැක්වුවා. ඒ වගේම ඡායාරූපකරණය වුණත් මේ කියන අවදී ඊටාම ලදරු අවධියක තිබුණේ. ඉතින් මිනිස්සු මේ අලුත් තාක්ෂණය දිහා හැම වෙලේම සැකයෙන් බැලුවේ. ඉතින් මේ යෝධ සීකෝයා ශාක සම්බන්ධව ඡායාරූප වුණත් මිනිස්සු විශ්වාස කරන්න පෙළඹුණේ නැහැ. ඉතින් මේකට පිළිමක් විදිහට බලධාරීන් කල්පනා කරා සජීවී නිදර්ශකයක්. එහෙම නැත්නම් ඇත්තම ගසක කොටසක් මිනිස්සුන්ට ප්‍රදර්ශනය කරන්න. ඉතින් මේ සඳහා තෝරාගෙනුනේ මේ මාක් ට්වෙන් ගස කියන දැවැන්ත සීකෝයා ශාකය. ඉතින් මේ ගස කපා හෙලීමෙන් අනතුරුව එහි හරස්කඩක් නිව්යෝක් නගරයේදී ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව බොහෝ පිරිසක් දැනගත්ත මේ වගේ දැවැන්ත ශාකයන් මේ සියරා නෙවාඩා කඳුකරය තුල තිබෙන බව. ඒ විතරක් නෙවෙයි සමාජයේ කතිකාවතක් ගොඩනැගුණා මේ වටිනා දැවැන්ත ශාකයන් අනාගත පරපුරටත් බලා ගන්න පුළුවන් වෙන ආකාරයට ආරක්ෂා කරගන්න ඕන කියලා. ඉතින් එහි ප්‍රතිඵලය වුණේ මෙක්සිකෝයා කිංස් කැනියන් වගේ ජාතික වනෝද්‍යාන බිහිවීම. ඉතින් ඒ ජාතික වනෝද්‍යාන තුල අද දවසේ අපිටත් බලා ගන්න පුළුවන් ආකාරයට මේ දැවැන්ත සීකෝයා ශාකයන් සංරක්ෂණය වෙලා තියෙනවා.
ඉතින් කිංස් කැනියන් ජාතික වනෝද්‍යානය කියන්නේ පරිසර සංරක්ෂණය ගැන අපිට වටිනා පාඩම් ගොඩක් කියලා දෙන තැනක්.